ඔව් සුබ දවසක් කියලා දවසෙත් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ මැල් නියුට්‍රිෂන්. එහෙම නැත්නම් මන්ද පෝෂණය. මොකක්ද මේ මන්ද පෝෂණය කියන්නේ? ඒ මන්ද පෝෂණය වගේ දෙයක් හැදෙන්න පුළුවන්. මන්ද පෝෂණය හැදුනම මොකද්ද වෙන්නේ? සහ මන්ද පෝෂණය කියන එකේ තියෙන අවදි මොනවද කියන එක තමයි බලන්නේ. මන්ද පෝෂණය කියන්නේ යම්කිසි කෙනෙකුට අවශ්‍ය කරන්නා වූ පෝෂණය නිසියවරෙන් නොලැබී යාම මන්ද පෝෂණය කියලා හඳුන්වනවා. මෙහිදී විශේෂයෙන්ම අයර්න්, විටමින් A, කාබෝහයිඩ්‍රේට්, අයඩීන් වගේ ආහාරවල මදිභාවයේ මන්ද පෝෂණය ඇතිවන ප්‍රධානම ලක්ෂණයන් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මේ මන්ද පෝෂණය කියන එක ආකාර දෙකකට යුක්ත වෙනවා. එකක් තමයි reduce body weight according to height. ඒ කියන්නේ දරුවෙක් හැදෙනවා, හැබැයි මෙයාගේ උසට හරියන්න බරක් නැහැ. ඒ වගේම තව ස්ටෙප් එකක් තියෙනවා reduce height according to age. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙකුගේ වයසට සරිලන උසක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් BMI එක සමානුපාත නොවුනොත් මෙවැනි තත්ත්වයන් ස්ථූලභාවය, මන්ද පෝෂණය, ඒ වගේ තත්ත්වයන් වලට මේ ළමයා ගොදුරු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි යම්කිසි දරුවෙක් කොට ඒ කියන්නේ එයා උස නැතුව මන්ද පෝෂණීයතාවයට ගොදුරු වුණොත් මෙවැනි දරුවන්ට ආකාර දෙකක් තියෙනවා. ඒ ආකාර දෙක අනුව හානි වෙන්න පුළුවන්. එකක් තමයි මැරස්මස් කියන්නේ. මේ මැරස්මස් හැදෙන දරුවෙකුට අවශ්‍ය කරන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් වගේ අවශ්‍ය දේවල් අවශ්‍ය ප්‍රමාණයට නොලැබීම නිසා මැරස්මස් වගේ රෝග තත්ත්වයන් ඇති වෙනවා. ඊගාව අවධිය තමයි කැවැසිකෝයි කියන්නේ. කැවැසිකෝවල මේ ළමයින්ට කාබෝහයිඩ්‍රේට් යම්කිසි ප්‍රමාණයකින් ලැබෙනවා, නමුත් ප්‍රෝටීන් වගේ දේවල් නොලැබීම නිසා කැවැසිකෝයි වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.